මේක අපේ අම්මා පුංචි කාලේදී එයාට අත්විඳින්න වුණා කියපු සිදුවීමක්. අපේ අම්මා චූටි කාලේදී එයාගේ යාළුවොත් එක්ක හවස 6ත් පහු වෙලා ටවුන් එකට ගිහින් යන්න තියෙන්නේ ටිකක් පාළු පාරකින්. එයාලා ගිහින් එනකොට වඩේ වගේ තෙල් කෑම වගේක් තමයි කකා ඇවිත් තියෙන්නේ. එයාලට අම්මලා ඉක්මනට ගෙදර එන්න කියලා කෝල් කරපු නිසා එයාලා ගෙදර යන්න තියෙන කෙටි පාරකින් යන්න ගිහින් ඒ කෙටි පාරෙන් යනකොට සෝන් පිට්ටනියක් හරහා එක තැනකදී යන්න තියෙයි. ඒකේ යනකොට අපේ අම්මටයි තව එයාගේ යාළුවෝ දෙන්නෙක්ටයි විතරක් ගහක් ගාවින් අමුතු සද්දයක් ඇහිලා. එයාලා පිටිපස්ස හැරිලා බලද්දි කළු පාට ලොකු මිනිස්සෙක් වගේ එක්කෙනෙක් ගහකින් බිමට පැන්නලු. ඒත් එක්කම මෙයාලා බය වෙලා දුවන ගමන් පිටිපස්ස බලද්දි ඒ කළු ඇගේ මයිල් පිරිච්ච මිනිස්සේ එන්නම ගොඩක් ලොකු වෙනවලු. උගේ ඔළුව නිකන් හරක් ඔළුවක් වගේලු. හැමෝටම පෙනිලා නැහැ. අපේ අම්මටයි තව යාළුවෝ දෙන්නෙක්ටයි විතරයි පෙනිලා තියෙන්නේ. කොහොම හරි ඒ බය වෙච්ච පාර කෑ ගහගෙන කටියම ගෙදර දුවලා. ඒ දිවුවට පස්සේ අම්මා බය වුණ පාර වැවුලන්න අරන් කතා කරගන්නත් බැරි වුණාලු. ඊට පස්සේ අම්මගේ තාත්තා කියන්නේ අපේ සීයා අම්මගේ කනට හයියෙන් පාරක් ගහපුවම තමයි බය ටිකක් ඇරිලා තියෙන්නේ. අඩයාලම